සමාන් වයස 20 ගණන්වල පසුවන තරුණ ජව සම්පන්න ගොවි මහතෙකි. ඔහුගේ පියාගේ නුරුම වූ කුඩා ඉඩම් කැබැල්ලේ ඔහු සිහිනමව්වේ විශාල අස්වැන්නක් ගැනය. ඔහු අලුත් පොහොර වර්ග අලුත් බීජ වර්ග ගෙනාවේය. ඔහු තම වයස්ගත පියා වූ පියදාසට මෙසේ පැවසුවේය. මේ පාර බලන්නකෝ තාත්තේ. මාස 3න් මම මේකෙන් දෙගුණයක් අස්වැන්න ගන්නවා. ඒක හොඳයි පුතේ. ඒත් පොළොවට ඕන වේලාව දෙන්න ඕන. සමන් දිනපතා කුමරට ජීය. ඔහු අවශ්‍ය ප්‍රමාණයටත් වඩා පොහොර යෙදුවේය. ගස් තරමක් වේගෙන් වැඩුණත් ඒවායේ කොළ කහ පැහැගැන්වී තිබිණි. තව පොහොර ඕන ඔහු සිතුවේය. නමුත් මාසයක් ගත වෙද්දී බලාපොරොත්තුවට වඩා වේගෙන් වැඩුණු ගස් කුඩා සුළඟකට පවා ඔරොත්තු නොදී බිම ඇද වැටෙන්නට විය. සමන්ගේ පළමු උත්සාහය අසාර්ථක විය. ඔහු කෝපයෙන් පොළවට පයින් ගැසුවේය. සමන්ගේ ඉඩමට යාබදව තිබුණේ මුතුනායක මහතාගේ ඉඩමයි. ඔහු වයසක නිහඬ මිනිසෙකි. මුතුනායක මහතාගේ ගස් වැඩුණේ සෙමිනි. නමුත් ඊතා ශාස්ත්‍රීකවය. දිනක් සමන් තම අසාර්ථක වූ කුඹුර දෙස බලා සුසුම් හෙළනු මුතුනායක දුටුවේය. මොකද සමන් මහත්තයෝ? හිත හොඳ නැද්ද? මේක වැඩක් නෑ මුතුනායක මාමි. මං කොච්චර මහන්සි වුණාද? කොච්චර පොහොර දැම්මද බලන්නකෝ උනදේ. ඔය පේනවාද මගේ පැල මං බීජයක් හිටෙව්වම ඒකට වතුර දානවා. ඊට පස්සේ මම ඉවසනවා. මම දන්නවා පසේ තියෙන පෝෂ්‍ය පදාර්ථ උරා ගන්න, මුල් අදින්න, හිරු ඔලියට හැඩ ගැහෙන්න ඒ පැලයට කාලයක් ඕන කියලා. ඉවසීම කියන්නේ නිකන් බලාගෙන ඔන්න එක නෙවෙයි සමන් මහත්තයෝ. ඉවසීම කියන්නේ නිවැරදි දේ නිවැරදි වෙලාවට කරලා හලෝ ප්‍රතිඵලය එනකල් විශ්වාසයෙන් ඔන්න එක. සමන් ඊළඟ කන්නේ සඳහා සූදානම් විය. මෙවර ඔහු තම පියාගේ සහ මුතුනායක මහතාගේ උපදේශ පිළිපැද්දේය. ඔහු පස නිසිලස සකස් කළේය. ඔහු බීජ සිටුවේය. ඔහු දිනපතා ගොස් පැලදිස බැලුවේය. නමුත් ඒවාට බල කළේ නැහැ. එක් දිනක දැඩි නියගයක් පැමිණීය. අහස පැහැදිලිය. සමන්ගේ හිත නැවතත් නොසන්සුන් විය. දැන්නත් මම අර කෘත්‍රිම පොහොර ටික දාන්නද දාත්තේ? ඔහු පියදාසගෙන ඇසුවේය. වස්සන්න පුතේ. පොළොව තෙත් වෙනකල් ඉවස්සන්න. වැරදි වෙලාවට දාන පොහොර පැලේට වස වෙනවා. සමන් දත්මිටි කමින් බලා සිටීය. ඒ දින කීපේ ඔහුට වසරක් මෙන් දිගු වීය. ඔහු ඉගෙන ගනිමින් සිටීය. ඉවසීම යනු තමන්ට පාලනය කරන්න නොහැකි දේවල් සමග සටන් කිරීම නොවේ. තමන්ට පාලනය කරන්න හැකි දේ කළමනාකරණය කර ගැනීම බව ඔහු වටහා ගත්තේය. අවසානයේ වැස්ස ලැබින. සමන් නියමිත වේලාවට පොහොර යෙදුවේය. පැල සෙමිනින් නමුත් ස්ථිරව සවිත්මත්ව වැඩුණේය. මාස කීපයක් පසු කුඹුර රන්මන් පැහැයට හැරී තිබිනි. කරාල් බරට නැමී තිබිනි. එය සමන් මින් පෙර කවදාවත් දැක නොතිබුණ අස්වැන්නකි. ඔහු තම පියා සහ මුතුනායක මහතා සමග කුඹුරේ සිටගෙන සිටියේය. ඔයා දිනුවා පුතේ. ඔයා දිනුවා පුතේ. මම දිනුවේ කුඹුරත් එක්ක නෙවෙයි තාත්තේ. මම දිනුවේ මගේම ඉක්මන්කමත් එක්ක. ඔයාලා මට ඉගැන්නුවා. ලොකුම අස්වැන්න තියෙන්නේ පොළවේ නෙවෙයි. කල්පනාවේ බීජය හිතේ හිටෙව්වම කියලා. මුතුනායක මහතා හිස වැනුවේය. ඉවසීම යනු ප්‍රමාදයක් නොවේ ස්වභානාර්ථේ නියමිත වේගට ගරු කිරීමක් බව සමන් දැන් තේරුම් ගන්න තිබිනා.